අපි කර්ම රැස් කළා විඳෙව්වා. රැස් කළා විඳෙව්වා. දැනුත් විඳවනවා. අපිම කරපු ඒවා. සමහර අය ඇවිල්ලා අහනවා ඇයි හාඳුරනේ මට මේ වගේ අම්මා කෙනෙක් හම්බුනේ. ඒ කියන්නේ අම්මගෙන් එයා විඳවනවා. දැන් දරුවා ඇවිල්ලා කියනවා ඇයි හාඳුරනේ තාත්තා අපේ තාත්තා මෙහෙමයි. ඇයි මට මෙහෙම තාත්තා කෙනෙක් ලැබුණේ. තාත්තා නිසා විඳවනවා. සමහර අම්මලා තාත්තලා ඇවිල්ලා කියනවා ඇයි හාඳුරනේ අපේ බඩේ මුම් පිළිසිඳ ගත්තේ. දරුවෝ නිසා විඳවනවා. සමහර ස්වාමිවරු ඇවිල්ලා කියනවා ඇයි හාඳුරනේ මම මෙච්චර හොඳට ඉඳලා මෙහෙම ගෑණියෙක් මට හම්බ වුණේ. ඇයි මෙහෙම ස්වාමියෙක් මට ලැබුණේ කියලා. ඒකට උත්තරයක් තියෙනවා. ඔබේ කර්මයමයි ඔබගේ අම්මා තේරුවේ. මහා බෝධිසත්වයන්ගේ කර්මයෙන් තමයි මහාමායා දේවිය තේරුවේ. එහෙනම් අපිව ජාතක වෙච්ච අපිව වදපු අපේ අම්මාව අපි තීරණය කළේ අපේ කර්මයෙන්මයි. තමන් කරපු දේමයි තමන් හම්බ වුනේ. තමන්ගේ පියාව තේරුවේ තමන් කරපු කර්මයෙන්මයි. තමන් උපම් ගම තේරුවේ තමන් උපන් රට තේරුවේ තමන්ගේම කර්මය විසින්. ඔබගේ දරුවාව මේ දරුවා තමයි ඔබට දෙන්නේ කියලා ඔබගේ දරුවා තේරුවේ ඔබගේම කර්මය විසින්.